විශේෂ කටයුත්තක් ලෙසින් විද්‍යාලීය දෙක සංකේතවත් කරමින් අද දවසේදී පවත්වන්නා වූ මේ සුවද ක්‍රිකට් තරගාවලියේ ජාතික දජය සෙවීමේ කාර්යයයි මේ මොහොතේදී සිදුවන්නේ. මේ අවස්ථාවට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විශේෂ සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිතුමන් ASP-CPK සේනාරත්න මැතිතුමන් ඒකම තමුත්තේගම මධ්‍ය විද්‍යාලයේ ගරු විදුහල්පති AG ජයතුංග මහත්මයාණන් අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් අතර මේ සහයෝගීතාවය සුහදත්වයේ ගොඩනගා ගන්න. ඒකට හේතුව තමයි අපි පාසල් අතර මේ සුහදත්වයේ ගොඩනගුණොත් තමයි අපිට පුළුවන්නේ අපේ පාසල් වල දරුවන් විදියට සමස්ත ලංකා තරඟ වලට මුහුණ දීමේදී උතුරුමැද පළාතක් විදියට අනුරාධපුර දිස්ත්‍රික්කයක් විදියට ඒ සුහදත්වයේ ගොඩනගන්න. ඉතින් ඒකේ මූලාරම්භය තමයි අපි ගුරුවරු විදියට අපි පාසල් දෙක අතර මේ සම්බන්ධය තියෙන්නේ. චමින්ද සේනාරත්න මහත්මයාණන්ට විද්‍යාලීය කණ්ඩායම හඳුන්වා දෙන අවස්ථාව අපට දැක්කන්නට ලැබෙනවා. තමුත්තේගම විද්‍යාලයේ වාර්ෂික උත්සව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. මේ මොහොතේදී සියලු දෙනාගේ ආශිර්වාදයේ සුභාශිංසන සමග අනුරාධපුර වනිසිංහ හරිචන්ද්‍ර ක්‍රීඩාංගන භූමියේ සිට තරගයේ ආරම්භය සනිටු ආන්දන මොහොතයි. මේ මොහොතේදී ආරම්භක පිටිකරුවන් යුගල තමුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සජී සමගින් ඉදිරිසිංහ ක්‍රීඩා පිටියට එකතු වෙනවා. ආරම්භක පිටිකරුවන් යුගල පන්දු යැවීම සඳහා සූදානම් වෙනවා. ආරම්භක පන්දිය වටා ලෙසින් ඩිලාන් සූදානම් වෙනවා. පන්දු යැවීම සඳහා වනිසිංහ හරිචන්ද්‍ර ක්‍රීඩාංගණයේ ආරම්භක පන්දිය සඳහා පන්දුවට පහර දීමට සූදානම් වෙනවා. රතු පැහැති හිස් ඇසුව පැහැද කරිමින් ඉදිරිසිංහ අලු පැහැති හිස් ඇසුව පැහැදගෙන සිටවා සජි සූදානම්. ඩිලාන් තමාගේ ප්‍රථම පන්දු වාරය තරගයේ සුවද ක්‍රිකට් ගැටුම ආරම්භ කරන්නට සූදානම් වන අවස්ථාව උත්කර්ෂවත් වූ පන්දු රකින්න සියල්ල සූදානම්යි. කණ්ඩායමේ නායකයා කීර්ති ආත්මා ප්‍රමුඛ කරගනිමින් මධ්‍ය විද්‍යාලීය අතර සුවද ක්‍රිකට් ගැටුමේ සමාරම්භය සනිටු ආන්දන මොහොතයි අපට දැන් දැක බලා ගැනීමට ඉඩකඩ ලැබේ. කණ්ඩායමේ නායකයා හොදින් පන්දු රකින්නම් ස්ථානගත කරන වාතාවරණයක් දකුණත් පිටිකරුවේ කුරුබූටි පිටිකරුවා සූදානම් පන්දු පිළිකැරීම සඳහා ඩිලාන් තවමත් උපදෙස් ලැබෙනවා. කණ්ඩායමේ නායකයා විනිසුරුතුමන් සූදානම් තරගය ආරම්භ කිරීම සඳහා තරගය ආරම්භ වෙනවා. ප්‍රථම පන්දු වාරයේ ප්‍රථම පන්දුව ඩිලාන්ගේ වරපෝඩ පන්දුවක් මා හිතන්නේ දුරල පන්දුවක් උඩ පන්දුවක් ලෙසින් රැක ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. ඒ අතර වාරයේදී ක්‍රීඩකෙක් පුල්ටස් පන්දුවක් ලෙසින් පන්දුව ලැබෙන්නේ. පිටිකරු සමත් වන්නේ නැහැ. මා හිතන්නේ තමන්ට නිශ්චිත ප්‍රහාරය සාර්ථකව එල්ල කරන්නට එක ලකුණක් ලබා ගන්නවා. ප්‍රථම පන්දු වාරයේ ප්‍රථම පන්දුවට නිපන්දුවක් ලෙස සංජා කරනවා. මා හිතන්නේ පුල්ටස් පන්දුවක් උනත් ඉහළින් ඇදෙන පන්දුව මේ නිසා නිපන්දුවක් ලෙස සංජා කරනවා. ප්‍රථම පන්දුව අතිරේක ලකුණක් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු දෙක දක්වා ඉහළ නැගිනවා. තාමත් කිසිදු පන්දුවක් නැහැ. ඊළඟ පන්දුව අද පන්දුවක් එල්ලවන්නේ පන්දුව එවර පන්දු යවූ ක්‍රීඩකයා ඩිලාන්ව රැකගෙන කඩුල්ලට එල්ල කරනවා. නමුත් පන්දුව කඩුළු රකින්න අතරපත් වේදී පිටිකරුට හානියක් සිදුවන්නේ නැහැ. ලකුණු සංඛ්‍යාවේ වෙනසක් නැහැ. පන්දු 1යි ලකුණු 2යි තමුත්තේගම මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම. කඩුල්ල මුවා කිරීමේ වර්ධන හසු කර ගන්නටයි උත්සාහ දරන්නේ කියලා. නමුත් විනිසුරුතුමන් නිලීම නිෂ්ප්‍රභා කරනවා. ඉන්නේ පිටේ ඉන්නේ ඈතින් ඇදී යන පන්දුවක් ලෙස සංජා කරනවා. අයිතුමාලා ඒවරයිතවතොනේ ලාංඡනීය හයකාරක් වෙනවා. තමුත්තේගම කණ්ඩායමේ ඉදිරිසිංහගේ පිට ක්‍රියාත්මක වෙනවා. මේ මොහොතේදී දැන්
ලකුණු 6ක් ලැබෙනවා මේ තරගයේ දුටු පළමු 6 පහර ඩිලාන්ගේ දුර්වල පන්දුව සැනකින් ක්‍රියාත්මක වෙනවා ඉදිරිසින්ම නිසි ප්‍රයෝජන ලබා ගන්නවා තමුත්තේ කණ්ඩායමේ ආරම්භක පිටිකරු වඩිගල ලකුණු සංඛ්‍යාව ලකුණු 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ වන විට තුන්වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 18යි තමුත්තේ ගම කණ්ඩායම තුවෙනවා ඒවර ඉතාමත් හොඳයි පන්දුව ස්ථානගත කිරීම සාර්ථකයි පස් පහරක් සමගින් පන්දුව නදීර රැක ගන්නවා කෙසේ වෙතත් හතරේ සීමාව ඉක්මවා යන්නට ඉඩ කඩ ලබා දෙන්නේ නැහැ. ඒ අවසරයේ ලකුණු දෙකක් කරා ප්‍රතිබාරු කර ගන්නවා ක්‍රීඩකයන්. ඒ සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 27 දක්වා ඉහළ නැංවෙන්නේ තමුත්තේ ගමදායම ඒකම මා හිතන්නේ සඳහා ගියාන් සූදානම් වෙනවා අනෙක් කන්තේ සිට පන්දු යැවීම සඳහා මේ මොහොතට අපිත් සමග අද දවසේදී නිවේදන කටයුතු කිරීම සඳහා උත්තේකම මධ්‍යම විද්‍යාලය නියෝජනය කරමින් එකතු වෙනවා. 0.5 1යි අපිට මතකයි ගිය වර්ෂයේදී තමුත්තේකම කණ්ඩායම සහ මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වූ සුවඳ ක්‍රිකට් ගැටුම ඒ වරේ ඉතාමත් දර්ශනීය පන්දු පාරක් උඩ පන්දුව රැක ගන්නවා මේ මොහොතේදී සජීගේ නිමනිවාවට පත් වෙනවා සමත් වෙනවා ගියාන් මේ මොහොතේදී ප්‍රථම පන්දු වාරයේදීම මා හිතන්නේ කඩුල්ලක් ලබා ගන්නට සමත් වෙනවා සජීගේ නිමනිවාවට පත් වෙනවා දර්ශනීය උඩ පන්දු රැකීමත් සමගම ගියාන්ගේ පන්දියයි මහමුවේ කඩුල්ලක් ලබා ගැනීමත් සමග වේගවත් ප්‍රහාරයකටයි සජී උත්සාහ දරන්නේ නමුත් හතරේ සීමාව ආසන්නයේ සිට සුදේ සුඩ පන්දුවක් ලෙසින් රැක ගනිද්දී ප්‍රථම කඩුල්ල බිඳවැටෙනවා තමුත්තේගම කණ්ඩායම ලකුණු 27ක් ප්‍රතිවියදී එක් කඩුල්ලක් ප්‍රථම කඩුල්ල පිටවැටෙනවා තමුත්තේගම මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායමේ මෙතන සිට මා අවස්ථාව ලබා දෙනවා ශාමික මහත්මයාණන්ට නිවේදන කටයුතු වලින් අපිත් සමග සහයෝගය ලබා දෙන්නට මේ අවස්ථාවට එකතු වන්න. ස්තුතියිද වාසනේ පන්දුවාරයේ ක්‍රියාත්මක වන්නේ හොඳ පහරක් කියලා කරනවා අනුරුද්ධ චන්ද්‍රසේකරගේ පීඨියේ පාරේ ලවන්නේ සමුද්‍රගම මධ්‍ය මහා විද්‍යාලයේ වෙනුවෙන් ලකුණු 4ක් තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්නට සමත් වෙනවා අනුරුද්ධ චන්ද්‍රසේකර අදවසේදී සමුද්‍රගම මධ්‍ය මහා විද්‍යාලයේ වෙනුවෙන් හැමදාමත් මහඟු කාර්යභාරයක් සිදු කරන ක්‍රීඩකයා අනුරාධපුර දිස්ත්‍රික් දැඩි පන්දු කණ්ඩායමේ නියෝජනය අපේ ගන්නවා දර්ශනීය පන්දු රැකීම නිමිත්තේ අනුරාධපුර පන්දු රකින්න ඒ අනුව ප්‍රදීප් කුමාර දවාගන්න හැකියාව ලැබුණා පන්දු ආනේ උදේ ඒ අනුව පස්වෙනි කඩුල්ල දැවි අවසන් වෙනවා සමුද්‍රක මධ්‍ය විද්‍යාලයේ ලබන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 61 මුල් ලකුණු සංඛ්‍යාව 61 ප්‍රතිබේදී පස්වෙනි කඩුල්ල දවාගන්නට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම සමත් වුණා පන්දුවට පහර දෙන ක්‍රීඩකයා විද්‍යාලයේ අපේ විදුහල්පතිතුමා එජී ජයතුංග මහතා පන්දුවට පහර දෙන්න සූදානම් සෝදත්වයේ සලකුණ එජී ජයතුංග විදුහල්පතිවරයා ආරක්ෂාකාරී විවරක් නමුත් පන්දුව හරියට පිටේ දවන්නේ නැහැ කලුරන් ක්‍රීඩකයාට පන්දුව ඒ අවසරයෙන් ලකුණක් ලබා ගන්න අවසරය නැති වුණා පන්දු වාර 8ක් අවසන් කරන්නට අනුරාධපුර ක්‍රීඩකයන් සමතුලිත වෙලාවේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 60 ඒකයි මුල් ලකුණු තමන්ගේ පොඩ්ඩයි වෙරුවේ ලකුණු 6යි තමන්ගේ පිටෙන් එල්ලවුණු දර්ශනීයම හය පහරවල් අතරේ ක්‍රීඩා දර්ශනීය පහර තුනක ඉදිරිසිංහගේ හය පහරවල් හතක් පවන වේද තමන්ගේ තරගවාරයේදී තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්න සමත් වූ ක්‍රීඩකයා දුරු ඉදිරිසිංහ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 107ක් දක්වා ඉහළ යන විට තමුත්තේගම මධ්‍ය විද්‍යාලයේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 107යි කඩුළු 7ක් ඇවි ක්‍රියාත්මක කරන සූදානම්. නමුත් අරිහත පාඩලාගේ දෝෂයක් ලැබුණේ නැහැ. ඒ පන්දුවේ පරදාගන්නේ කිසිම මොහොතක විශ්වාස කරනවා තමුත්තේගම මධ්‍ය විද්‍යාලයේ
ලකුණු පස්සේ ලකුණු 120 දක්වා ගෙනනකොට ඒ තවත් කරක් කියලා ලකුණු 6කදී සැකේ පන්දුවට සැකේ පන්දුවට රින්දේ දෙසිංගලේ එල්ලකොළ මරින්නා සමග ඔහුගේ බැටි ලකුණු සංඛ්‍යාව මම හිතන්නේ ලකුණු 70ක විතර සංඛ්‍යාවක් මේ වනවිට ලබාගෙන තියෙනවා. තමන්ගේ කණ්ඩායමේ උපරිම දායකත්වයක් ලබා දෙමින් තමන්ගේ පිට ක්‍රියාත්මක කරනවා. තමන්ගේ පිට ක්‍රියාත්මක කරනවා උපරිම ජවය බල සූදේ ලෙසින් කරපදියා. අදවසේ දී හොඳ ලකුණක් ලබා ඉක්මනට දුන්නා. නමුත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඔහු හඹායන දෙවිසිංහ මේ තරගවාරයේ මතක් කළ යුතු දෙයක් තමයි කණ්ඩායමේ නායකත්වයේ වර්තීම උපරිමයෙන් ඉදු කරමින් ලකුණු සංඛ්‍යාව 87ක් ලකුණු සංඛ්‍යාව 87ක් තමගේ ඉදිරිපත් තුළ ලබා ගන්න සමත් වූ ක්‍රීඩකයා. නමුත් ලකුණු සංඛ්‍යාව ලබා ක්‍රියාත්මක කරන්නේ දෙවෙනි වරට මේ ක්‍රියාත්මක කරන්නේ විද්‍යාලයේ කරුවිදුහල්පතිතුමාගේ ජයතුංග මහතා දඹුල්ල විද්‍යාලයේ සහෝදරත්වයේ නායකත්වය ඒ වගේම අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රති මහතා ඔවුන්ගේ මේ නායකත්වයේ සහෝදරත්වයේ සමගරුයි අදවසේදීත් මේ තරගවාරයේ ක්‍රියාත්මක වුණේ උපරිම වින්දනීය පළමු ඉනිමේ අවසානයේ අපි දක්වන්නේ ලකුණු 120ක් ලබා ගැනීමෙන් සමුද්‍රගම මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම 126 ඉලක්කයක් ලබා දුන්නා. පන්දියවල අනිත් කන්තියේ සිට ආරම්භක පිටිකරුවන් යොදන මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමේ ගිහාන් සමගින් උදේශ ක්‍රීඩා පිටියේ දැඩි සිට බාහිතන්නේ ප්‍රවේගකාරී පිටිකරුවන් දෙපළක් හැදී සිටවා මධ්‍ය විද්‍යාලයේ ජයග්‍රහණය සඳහා එක් පන්දුවාරයකට ලකුණු 10.5ක් පමණ රඳවා ගත යුතු වෙනවා. මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා මුල සිටම මම හිතන්නේ ප්‍රවේගකාරී පිටිකරණයක නිරත විය යුතුයි. මේ තරගයේ ජයග්‍රහණය කරන්නට නම් මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමට ප්‍රබල පිටිකරුවන් ලැයිස්තුවක් සිටිනවා. මම හිතන්නේ මැද පෙළ දක්වාම ප්‍රවේගකාරී නම් දරා තිබෙන ක්‍රීඩකයින් රසක් නියෝජනය කරනවා මධ්‍ය විද්‍යාලයේ. ගියාන් ආරම්භක පිටිකරු වමත් පිටිකරුවා සූදානම්. ඊළඟ තමාගේ සීමාවේ සිට ඊළඟ පන්දුව. හොඳ පන්දුවක් කෙලවන්නේ පන්දුව පිටින් ඈතින් ඇදෙන පන්දුව එක ලකුණක් කරා යදී යනවා. හතරේ සීමාව ආසන්නයේ සිටි ක්‍රීඩකයා පන්දුවරෙන් ඇදී ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 2 දක්වා තිබෙනවා. ලකුණු ආරම්භයක් ලබා තිබී. එවර උදේශයෙන් පිටින් ඇදෙන පන්දුව ඉතාමත් හොඳ පන්දුවක්. නිවැරදි ඉලක්කයක් අපිට දැක්කන්නට ලැබෙනවා මේ ආරම්භක පන්දුව වඩා නිලංගවේ. උදේශ වමත් පිටිකරුවන් දෙපළක් ක්‍රීඩා පිටියේ රැඳී සිටි. උදේශ කණ්ඩායමේ බලාපොරොත්තු තේවරයි තවතුනේ දර්ශනීය පන්දු පාරක් ලකුණු 6ක් බවට පත් වෙනවා. ප්‍රථම හයේ පාරෙල්ල කරනවා මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමේ පිටිකරුවන්ගේ උදේශවත් වෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා ඉහළ නැංවෙනවා තරගයේ. දවල්ගම සමතුනා සංගෝජී සූර්ය දෙවනි පන්දුවාරය ක්‍රියාත්මක වන මොහොතේදී උපරිම ලංකල ගන්න ඉන්න කරන්නේ කවුද දන්නේ ක්‍රිකට් එකයි කියලා පරිච්ඡේද ක්‍රීඩාංගන භූමියේ සිට ඒවත් පිටින් ඈතින් ඇදෙන පන්දුව ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් උදා වන්නේ නැහැ. නිමාව දක්වලා තරගයේ තුන්වෙනි පන්දුවාරය ලකුණු 19යි එක් කඩුල්ලක් පිටවැටි අවසන්. ලකුණු 20යි එක් කඩුල්ලක් පිටවැටි අවසන්. සෝදානම් නැහැ. එවරයි තවතුනේ ගියාන්ගේ පන්දු රකින්න දැඩි පරිශ්‍රමයක් කරනවා. ඔහු රැඳී සිටිනවා සීමාව මායිමේ පන්දුවක් අතදිව. පන්දුවන්නේ සිංහ දිනනවා වාසන රොඩ දිනනවා මායි තන්නේ. ලබාගති
කඩුල්ලක් අවශ්‍යම කඩුල්ලක් පන්දු රකින්නාට පන්දුව නිවැරදි සීමාවකට එන්නට අවස්ථාව උදා වන්නේ. ලකුණු සංඛ්‍යාව 39 දක්වා ඉහළ නැංවෙනවා. තරගයේ 4 වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ. ඒ පාරවල් තුනක් සමගින් සංජය සූදානම්. ලකුණු 39යි දිහාට ඕගානික වර්ගීය සහයක් ලබා දෙනවා. මේ වමත් පිටකරුව. විජේ සූර්ය සූදානම්. දිහාන්ගේ මන අසහායක් දැන් අවශ්‍ය වෙනවා සංජයට ඉඩකඩ ලබා දෙමින් පන්දුවට පහර දෙන්න. ඔහුට වැඩිපුර අවස්ථාව උදා කර දී යුතු වෙනවා. මේ තරගයේ ලකුණු සංඛ්‍යාව අභිබවා යන්න. සූදානම් නැවත. එවරයි තවතනි ගියාන්ගේ සීමාව ආසන්නයේ සිට පන්දු රකින්න දැඩි පරිශ්‍රමයක් කරනවා. ඔහු රැඳී සිටිනවා සීමාව මායිමේ පන්දුවක් අතදිව විනිසුරුතුමන් සංඥා බලා සිටිනවා තීරණය ලැබෙන තුරු ආයතන හයේ සීමාව ඉක්මවා ගියාද සීමාව තුලද උඩ පන්දුවල කරන්නේ විනිසුරුතුමන් ඒ ස්ථානයේ පරීක්ෂා කරනවා. පන්දුවක් නෑ ඒ තරම් සිටිනවා කියන්නේ දැන් ඉදිරියට ලකුණු සංඛ්‍යාව 39යි අඩුළු 2යි මධ්‍ය විද්‍යාලීය කණ්ඩ. නැවත පිටකරු එකතු වෙනවා ඩිලාන්. අන්තනේ ඩිලාන් කණ්ඩායමෙන් බලාපොරොත්තු තමා පිටුවා යන්නේ. සංජය විජේ විනිසුරුතුමන් සංඥා බලා සිටිනවා තීරණය ලැබෙන තුරු ආයතන හයේ සීමාව ඉක්මවා ගියාද සීමාව තුලද උඩ පන්දුවල කරන්නේ විනිසුරුතුමන් ඒ ස්ථානයේ පරීක්ෂා කරනවා. පන්දුවක් නෑ ඒ තරම් සිටිනවා කියන්නේ දැන් ඉදිරියට බාරගත් නාමයන්වා විජේ සූර්ය සමත්ය ආරම්භ කරුණ ක්‍රීඩාකාරයට හරවන පන්දු පිළිගැනීමට ඊළඟ පන්දු හතරවෙනි පන්දු වාරයේ ඒවායිතව සාර්ථක වන්නේ ඇති පන්දුව සමගින් හතරවෙනි පන්දු වාරයේ නිමාව දකිනවා. ලකුණු 39යි මසන්ගේ පන්දුවේ තුන්හරේ එක ලකුණක් කරා පමණයි යොදයි. ලකුණ ලබා ගන්න අවස්ථාව ලැබෙන්නේ අදීතේ පොත් තමයි පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ. මුල් ලකුණු සංඛ්‍යාව 105යි. තවත් ලකුණු 21ක් පමණයි ජයග්‍රහණය සමාව කියන්නේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම සජිත් වෙනකෝ. ඔවුන් විද්‍යාලේ පරිවර්තන කරන ක්‍රීඩාමාර්ගය විද්‍යාලය අසංකේතයි මොහොතේදී 10 වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ. තවත් ලකුණු 11ක් ජයග්‍රහණය සමාව. Dahil sa buwan ay ක්‍රියාත්මක කරනවා. 10 වෙනි ක්‍රියාත්මක කරන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 105යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 105යි. ලකුණු 21ක් පස්සේ ජයග්‍රහණය සඳහා ඒ වගේකාර කෙලකට හිලින්ට බබුවන් ඒ දෙකේ තේරෙන්නක් වෙනවා. හිලින්ගේ පන්දු රජාකට එයාගේ තවත් කීරකෙක් 9 වෙනි කඩුල්ල දවා ගන්න ක්‍රීඩාකාරී 9 වෙනි ක්‍රීඩකයා හරවායන් පවත්වන මොහොතේදී මේ මොහොතේදී තවත් පන්දුවාර දෙකක් සම්පූර්ණ දෙකේ තිබෙනවා. අනුරාධපුරත් තවත් එක පන්දුවාර සම්පූර්ණ දෙකේ තිබෙනවා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ. ලකුණු 105යි ලකුණු 21ක් ජයග්‍රහණය සඳහා ලකුණු 21ක් අවශ්‍ය මොහොත ඉතාමත් උණුසුම් අවස්ථාවක්. මම හිතන්නේ පන්දුවර පහදෙන ක්‍රීඩකයන් ඒ අවස්ථාවේ දැඩි පීඩනයකට හසුරුවා තමයි දෙන්නේ. සූදානම් අවසන් පන්දුවාරයේ ප්‍රථම පන්දුව. ඒ තවදම පළමු පන්දුවට දාර්ශනික පන්දු පාරක් ලකුණු හතරක් සීසවිදුවන් වෙනවා. මදුශංකගේ පිට ක්‍රියාත්මක වෙනවා. ඒ සමගින් ලකුණු සංඛ්‍යාව 109 දක්වා ඉහළ නැංවෙනවා. තවත් ලකුණු 17ක් ලබා ගත යුතුයි පන්දු පහක් තුලදී. පන්දු පහයි ලකුණු 17යි.
ජයග්‍රහණය සඳහා මధుසංක සූදානම් පන්දුව පිළිගැනීම සඳහා නැවත තමාගේ සීමාවේ සිට උඩ පන්දුවක් ලෙසින් ඇදී යනවා රැකගන්න අවස්ථාව ලබන්නේ නැහැ. එක ලකුණ දෙවනි ලකුණ කරා ප්‍රතිමාදි කරගන්නවා. සාර්ථකයි කඩළු අතර දිවයාම. ලකුණු සංඛ්‍යාව 111 දක්වා ඉහළ නැංගෙනවා. එම ලකුණු දෙකක් මధුසංක සූදානම් නැවතත් පන්දුව පිළිගැනීම සඳහා පන්දු 4යි ලකුණු 15යි. පන්දු 4ක් තුලදී ලකුණු 15ක් ලබා ගත යුතුයි. එක් හයේ පහරක් එල්ල වුණොත් මේ පන්දුව තුලදී ඉතාමත් දියුණු තරගයක් අපිට දැක බලා ගන්නට අවස්ථාව ලැබෙනවා. පන්දුව වඩා තවමත් පන්දු රකින්න ස්ථානගත කරනවා නිසි පරිදි. මధుසංක සූදානම්යි. කණ්ඩායම් දෙකේම ක්‍රීඩාලෝලී පොලිසියෙන් යුතුව බලාගෙන සිටිනවා. මధుසංක තරගයේ තුන්වෙනි පන්දුව අවසන් පන්දු වාරයේ යැවීම සඳහා අප විස්තර විචාරකගෙන අත්තේ සිට එවරයි තෝතුනි දර්ශනීයයි ලකුණුයි අපි කීපරිදම මధుසංකගේ පිට ක්‍රියාත්මක වෙනවා දැන්. එම හයේ පහරක් සමගින් ලකුණු සංඛ්‍යාව 117 දක්වා ඉහළ නැංවෙනවා. තවත් පන්දු 3ක් තුලදී ලකුණු 9ක් ලබා ගත යුතුයි. ලකුණු 8ක් ලබා ගතහොත් තරගයේ ජය පරාජය තොරව නිවා කරන්නට පුළුවන්කම ලැබෙනවා. පන්දු 3යි ලකුණු 9යි තරගයේ උනිසින පන්දු 3යි නේ පන්දු 3යි තමුත්තේ ගම කණ්ඩායමේ නොසිතු අයුරකින් අවසන් පන්දු වාරයේදී මధుසංක ක්‍රියාත්මක වෙනවා. මේ මොහොත වෙන විට කණ්ඩායමේ හැංගීම තමන්ගේ කර පිට තබා ගනිමින් මේ ක්‍රීඩකයා දැන් නැවතත් සූදානම් ඊළඟ පන්දුව. හතරවන පන්දුව විදෝතිදී සාංශනීය පන්දු ආරක්ෂාවලින් එක ලකුණයි අයියෝ මේ මොහොතේදී ලකුණු සංඛ්‍යාව 119 දක්වා ඉහළ නැංගෙනවා. තවත් ලකුණු 7ක් ලබා ගත යුතුයි පන්දු දෙකක් තුලදී. පන්දු දෙකයි ලකුණු 7යි මధුසංක එවරයි තෝතුනි මෙයා තව එකක් තියෙනවා දැන් යන ක්‍රීඩකයෙක් බවට පත් වෙනවාද විනිසිරිතුමන් නිහඬයි මෙලෙස පුල්ටස් පන්දුවක් ලෙසින් කටිතර පන්දුව කඩුව රකින්න අතට ඇදුවදී තරගය නිහඬ වී තිබෙනවා. එක් පන්දුවකදී ලකුණු 7ක් ලබා ගත යුතුයි. හයේ පහරක් එල්ල කරහොත් තරගය ජය පරාජය තොරව නිවා කරන්නට පුළුවන්. නිපන්දුවක් වුවහොත් මේ තරගය වෙනස් වන්නට පුළුවන්. පන්දු රකින්නම් දැන් සියලු දෙනා හතරේ සීමාව සම්මේලනය කරනවා. මම හිතන්නේ කණ්ඩායමේ නායකයා එක් පන්දුවක් තුලදී ලකුණු 7ක ඉලක්කයක් තබා යනවා. ඕනෙසින් තරගයේ කාසිරිය අපිට දැක බලන්නට පුළුවන්කම තිබෙති. ක්‍රීඩාලෝලී සියලු දෙනා දැස් දල්වාගෙන බලාගෙන සිටිනවා. කුමකින් කුමක් සිදු වෙයිද කියා. මధුසංක උපරිම උත්සාහය දරුවා තරගයේ ජයග්‍රහණය නොසිතු අයුරින් තමුත්තේ ගලකටාව ලබා ගන්නවා. අනගි භවනීය ජයක් වාර්තා කරනවා. ඉතාමත් උණුසුම් නිදහසේ ක්‍රිකට් ගැටුමක අවසානයේ සනිටුහන් කරමින් ක්‍රීඩාලෝලීන් මන්ත්‍රයට පත් කරමින් තමුත්තේ ගම මධ්‍ය මහාවිද්‍යාලීය කණ්ඩායම ලකුණු 6ක අනගි භවනීය ජයක් වාර්තා කරනවා. 2025 නිදහස් දිනයට සමගාමීව වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගන භූමියේ පැවති සුවද ක්‍රිකට් ටැවිලේ නිමාව සනිටුහන් කරමින් තමුත්තේ ගම මධ්‍ය මහාවිද්‍යාලීය කණ්ඩායම සත්කාරක අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලය පරාජයට පත් කරමින් මධ්‍ය විද්‍යාලය පරාජයට පත් කරමින් ලකුණු 6ක වටිනා ජයග්‍රහණයක් ලබා ගන්න ලබනවා. නිදහස් දින සතුටු තරගයක අසිරිය සනිටුහන් කරමින් නිමාව. ඒකම විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය මේ වන විට එම ජයග්‍රහණය ක්‍රීඩාංගන භූමියේ සමරන ආකාරය දැක්කන්න ලැබෙති. අපේ නිවේදකතුමාට අවස්ථාව ලබා දෙනවා ඒ සතුට පිළිබඳව ඔබට අදහස් පළ කරන්න. ක්‍රීඩාවේ අවසානයේ ජයග්‍රහණය තමයි. නමුත් අද දවසේදී
අපේ ක්‍රීඩාවේ අවසානයේ සහෝදරත්වයේ සහ සහයෝගයේ සහෝදරත්වයේ ආදරණීයත්වයේ ඒ ආදරණීයත්වයේ ස්නේහයෙන් අවසන් කළ ක්‍රිකට් සංග්‍රාමයක් නෙමෙයි මේ සහෝදරත්වයේ අවසානයේදී අපි සටහන් කරන්නේ හැමදාම සමුද්‍රගම් මධ්‍ය විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර මේ මිත්‍රත්වයේ බැඳීම මිත්‍රත්වයේ සහෝදරත්වයේ තිබිය යුතුයි. ඒ නිසා වෙනුයි මේ ක්‍රිකට් ක්‍රීඩාව සංවිධානය කළේ. සමුද්‍රගම් මධ්‍ය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා සහෝදරත්වයේ නායකත්වයේදී ජයතුංග මහතා, ඒ වගේම අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා පර්සි මහතා ඒ සහෝදරත්වයේ නායකත්වය එකතු කරන්නට ඔවුන් පෙරමුණ ගත්තා. ඒ අනුවාද දවසේදී දෙවන වරට සමුද්‍රගම් මධ්‍ය විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම ඒ සහෝදරත්වයේ සෙනෙහසේ ක්‍රිකට් ගැටුම ක්‍රියාත්මක කළ නිදහස් වලට සමගාමීව නිදහසේ සමගියෙන් සතුරෙන් ක්‍රීඩාවක සහෝදරත්වයේ අවසානයේ සටහන් කරන්නට හැකියාව ලබාගත්තා. දවසේදී අපි පන්දු 12ක ක්‍රිකට් වාරයක් අවසානයේ සහෝදරත්වයේ වැඩි වුණේ තරගය ජයග්‍රහණය ඉක්මවාගේ සහෝදරත්වයේ අප අතර ගොඩ නැගුණේ. ඒ සහෝදරත්වයේ ජයග්‍රහණය අද භුක්ති විඳිනවා අපි අද විතරක් නෙවෙයි හැමදාටම ඉදිරි අනාගතයට මේ සහෝදරත්වයේ විද්‍යාලයේ දෙක අතර පවතින විශ්වාසය අප අතර පවතින්නේ මේ ක්‍රිකට් තරගය හරහා. ඉතින් අද දවසේදී සත්කාර කණ්ඩායම ලෙසින් අනුරාධපුර මධ්‍ය මහා ඒකම අපි මේ කෙටි උත්සව සභාවේ ත්‍යාග ප්‍රදානය සඳහා ඊට පෙර ආතුව අද උදෑසන ගරු විදුහල්පතිතුමන් වෙනුවට ආමන්ත්‍රණය කරා අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමන්. ඒ නිසා මෙව ත්‍යාග ප්‍රදාන උත්සවයට පෙර ආතුව මේ කෙටි උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ මේ වැඩසටහනේ නියම ආනන් වන ගරු විදුහල්පතිතුමන් පර්සි මහානාම ජයසුන්දර මැතිතුමන්ට මේ කෙටි උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නට. තමුත්තේගම මධ්‍ය විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර අපේ ඊටාම සුහදතාවයක් තියෙනවා. විශේෂයෙන්ම විදුහල්පතිතුමා මගේ මිත්‍රයෙක්. අපි දෙන්න මේ විද්‍යාල දෙකේ විදුහල්පති තනතුරු දරන්න පෙර සිටම බොහොම හිතවත්කමක් දක්වන දෙපළක්. ඒත් එක්කම පසුගිය වසරේ තමුත්තේගම මධ්‍ය විද්‍යාලයෙන් අපට ආරාධනා කරලා මේ වගේම අපට හොඳ සංග්‍රහයක් කරලා අපි සුහදව පිළි අරගෙන අපි අතර සුහදතාවය වර්ධනය වුණා. ඒක තව තවත් වර්ධනය කර ගැනීමේ අරමුණෙන් අපි ඔබට අද දවසේ ආරාධනා කරා. අද නිදහස් දවස. ඒ සඳහා අපේ විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ මේ සියලු දෙනා විශාල මහන්සියක් වෙලා ඔබව ඉතා ආදරයෙන් පිළි අරගෙන අපේ සුහදතාවය තව තවත් වර්ධනය කර ගන්නට තමයි අපේ අරමුණ උනේ. මම හිතනවා ඒක ඉතාම සාර්ථක වුණා. ඉදිරියටත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ තමුත්තේගම මධ්‍ය විද්‍යාලය අපි අතර ඒ සහෝදරත්වය දිගු කාලයක් පවත්වා ගැනීමට අපි අතර මෙවැනි වැඩසටහන් පවත්වලා අපි එකම සහෝදරයෝ විදිහට පාසල් දෙක අතර මේ සුහද ගනුදෙනුව තව තවත් දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට අපේ සුහදත්වය ඉතාමත්ම වැදගත් වෙන නිසා මේ අවස්ථාවේදී නිදහසේ සුවද ක්‍රිකට් ගැටුම වර්ණවත් කරමින් ඔබ ආමන්ත්‍රණය කළ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ කරු විදුහල්පතිතුමන් පර්සි මහානාම ජයසුන්දර මැතිතුමන්ට අපේ ප්‍රණාමය පින්නමා සිටිනවා. උත්සව සභාවේ වැඩ කටයුතු කෙටියෙන් අවසන් කිරීමට නියමිත නිසා මේ මොහොතේදී අපි සූදානම් වෙනවා ජය සංකේත ප්‍රදානයන් සමගින් අත්වැල් බැඳ ගන්නට. 2025 නිදහස් දිනයට සමගාමීව පැවැත් වූ තමුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර වාර්ෂික සුවද ක්‍රිකට් ගැටුමේ උණුසුම් තරගයකින් අනතුරුව ජයග්‍රහණය ලබා ගන්නවා අනුරාධපුර තමුත්තේගම මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම. අනුශූරතාවය අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම ලබා ගනිද්දී අද පැවති සුවද ක්‍රිකට් තරගයේ වීරයා දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය පිරිනැමීම සඳහා මෙහිදී අවිවාදයෙන් තොරව අපට හඳුන්වන්නට පුළුවන් අපි ඊට පෙර ආතුව සූදානම් වෙනවා තරගයේ දක්ෂතම පිතිකරු කුසලානය ජය සංකේතය ප්‍රදානය කිරීම සඳහා. මේ සඳහා මා ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා ජය සංකේත ප්‍රදානය සඳහා
තමුත්තේගම මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අසංක විජේසූරිය මහත්මයාණන්ට ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා එම අවස්ථාවට මේ මොහොතට එකතු වන ලෙසට 2025 නිදහස් දිනයේ සමගාමීව පැවති මේ වාර්ෂික සුවද ක්‍රිකට් ගැටුමේ තරගයේ දක්ෂතම පිතිකරු සම්මානයෙන් පිදුම් ලබන්නේ 6 පාරවල් 5ක් සමගින් අඩු පන්දු සංඛ්‍යාවක් තුලදී ලකුණු 42ක් ලබාගත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සංජය කොඩිතුවක්කු ක්‍රීඩකයා. හය පාරවල් 5ක් සමග අඩු පන්දු සංඛ්‍යාවක් තුලදී ලකුණු 42ක් ලබා ගැනීමෙන් පන්දු යැවීමේදීද කඩුළු ලබා ගැනීමෙන් ඔව් මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමේ නායකත්වයේ ලෙසින් එක් කඩුල්ලක් ලබා ගැනීමෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. ඔබට ඊට පෙර ආතුව මා ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටවා ජය සංකේත ප්‍රදානය සඳහා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විශේෂ සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති ASCPK සේනාරත්න මහත්මයාණන්ට ජය සංකේත ප්‍රදානය සමගින් එකතු වන ලෙසට සුවද ක්‍රිකට් ගැටුමේ ක්‍රීඩාංගන භූමිය අද දවස පුරාවට හෝරා කිහිපයක් වර්ණවත් කරමින් 6 පාරවල් 10ක් සමගින් ලකුණු 87ක් ලබා ගනිමින් පන්දු යැවීමේදී කඩලු 3ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමි කර ගන්නවා කමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලීය කණ්ඩායමේ එදිරිසිංහ ක්‍රීඩකයා. ඔබට අපේ ගෞරවනීය ආරාධනාව 2025 වාර්ෂික සුවද ක්‍රිකට් ගැටුමේ අද දවසේදී තරගයේ වීරයා සම්මානය සහ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් එතුමාණන් මධ්‍ය විද්‍යාලයේ ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගේ සුරතෙන් මේ මොහොතේදී ජය සංකේත ලබන වගයි. දැන් අපි සූදානම් වන්නේ තියාග ප්‍රදාන උත්සවයේ උච්චතම අවස්ථාවන් සමගින් එකතු වන්නට 2025 නිදහස් දින සමගාමී වාර්ෂික සුවද ක්‍රිකට් ගැටුම අවසානයේ සනිටුවහන් කරවේ තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලය අතර පැවති වාර්ෂික සුවද ක්‍රිකට් ගැටුමේ අනුශූරතා කුසලානය පිරිනැමීමේ අවස්ථාව. තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පති AG ජයතුංග මහත්මයාණන්ට ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටවා 2025 නිදහස් දින වාර්ෂික සුවද ක්‍රිකට් ගැටුමේ අනුශූරතාවය හිමි කර ගන්නා අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම මේ මොහොතේදී කණ්ඩායමේ උපනායකයා සාරංග මහත්මයා ඇතුළු අතින් තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ සුරතින් මේ මොහොතේදී අනුශූරතාවයට හිමි ජය සංකේතය ලබා ගන්නා අවස්ථාව. අපි දැන් සූදානම් වෙනවා 2025 නිදහස් දින වාර්ෂික සුවද ක්‍රිකට් ගැටුම අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලය අතර සුවද ක්‍රිකට් ගැටුමේ ඉතාමත් උණුසුම් තරගයකින් අනතුරුව පන්දු වාර 12 තුලදී ලකුණු 125ක් ලබා ගනිමින් තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලීය කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක අනගිබවනීය ජයක් වාර්තා කරමින් සමස්ත ශූරතාවය දිනා ගනිද්දී එම ශූරතාපලිය ප්‍රදානය කිරීම සඳහා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ මෙම වැඩසටහනේ නියමුවාණන් වන මධ්‍ය විද්‍යාලයේ කරු විදුහල්පතිතුමන් පර්සි මහානාම ජයසුන්දර මැතිතුමන්ටත් ඒකම තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයේ කරු විදුහල්පති AG ජයතුංග මහත්මයාට ආරාධනා කර සිටනවා දෙදෙනාගේම සුවද සහභාගීත්වයෙන් යුතුව සුවද තරගයේ ජය සංකේතය ශූරතා කුසලානය තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලය ලබා ගන්නා වගයි. කණ්ඩායමේ නායකත්වය මේ මොහොතේදී මම හිතන්නේ ගරු විදුහල්පතිතුමන්ලා දෙපළගේ සහභාගීත්වයෙන් නිදහස් දින සතුටු සංග්‍රාමයක නිමාව සනිටුවහන් කරමින් ජයග්‍රාහී ශූරතාවය තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලය ඉතාමත් උණුසුම් තරගයකින් ලබා ගනිමින් අද දින නිදහසේ අසිරිය वालिसिंह हरिश्चंद्र क्रीडांगण भूमिय सिसारा विधा दක්වමින් මේ මොහොතේදී ලබා ගන්නා වගයි.
ජයග්‍රහණයේ සතුට සමරද්දී තමුත්තේගම මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම අපි ආරාධනා කරනවා උත්සව සමාරෝහයේ අවසානයේට පෙර ආතුව සියලු දෙනා සමූහ ඡායාරූපයකට පෙනී සිටීම සඳහා